ගමනක් යන්නද ලෑස්ති වෙන්නේ? එහෙනම් චුට්ටක් නැවතිලා මාවත් ටිකක් අහගෙන ඉඳලාම යන්නකෝ. මොකද අද මම කතා කරන්නේ ඔයාට. ඔව් ඔයාටම තමයි. අලුත්ම ගමනක් යන්න ලෑස්ති වෙන ඔයාටමයි. ඔයා දැන් ඔයාගේ ජීවිතය ඇතුලේ ගොඩාක් දේවල් ගොඩනගා ගන්න උත්සාහ කරලා තියෙනවානේ. ඒ අතරින් සමහර ඒවා සාර්ථක වෙලා ඇති. තවත් සමහර ඒවා අමාරුවෙන් සාර්ථකත්වයට යනවා ඇති. තවත් ඒවා අසාර්ථක වෙලා ඇති. මොනවා වුණත් ඔයා මම කවුරුත් අලුතෙන් දෙයක් පටන් ගත්තාම එහෙම නැත්තම් පටන් ගන්න උත්සාහ කරනකොට අපේ හිත අපිටත් නොදැනීම අපිව සංසන්දනය කරන්න පටන් ගන්නවා. අපි මේ කරන දේ සාර්ථකද? මගේ පටන් ගැනීම සාර්ථකද? මගේ පටන් ගැනීම අනිත් අය එක්ක ගත්තහම සාර්ථකද? මේ වගේ පොඩි පොඩි සංසන්දනාත්මක සිතුවිලි ටිකක් ඔළුවට එනවා. නමුත් ඇත්තම කතාව ආරම්භය වැදගත් නැහැ. ආරම්භය කියන්නේ ස්ටාර්ට් පොයින්ට් එකක් විතරයි. වැදගත් වෙන්නේ ඔය අවසානයේ ළඟා වුණ ප්‍රතිඵලය. ඔයාගේ කන්සිස්ටන්සි එක, ඔයාගේ කැපවීම, ඔයාගේ මහන්සිය. ඉතින් අද අපි කතා කරන්නේ මේ ගැන. එහෙනම් වෙනදා වගේ මට ආදරෙන් පිළිගන්නවා The Art of Living podcast series එකට මගේ ආදරණීය යාළුවෝ හැමෝම. හිතන්න ඔයා අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මුල් මාස 2-3 ඔයාට සේල්ස් ලැබෙන්නේ අඩුවෙන්. ඒක බොහෝම සාමාන්‍ය දෙයක් වුණාට කවුරු හරි ඔයාට කියනවා මේක අසාර්ථකයි, මේක හරියන්නේ නැහැ කියලා. ඒ දේවල් අහලා ඔයා ඔයාගේ ව්‍යාපාරය අත්හැරියොත් ඔයාගේ ගමන එතනින්ම නවතිනවා. නමුත් ඔයා මෙහෙම හිතනවා නම් ආරම්භය පොට්ටක් අඩු වුණත් කවදම හරි මම මගේ ව්‍යාපාරය දියුණු කරගන්නවා. මගේ ව්‍යාපාරය කොහොම හරි දියුණු වෙනවා. මම මේක කොහොම හරි කරනවා කියලා. ඔයා හිතුවොත් අවසානයේ සාර්ථකත්වයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ ප්‍රතිඵලය පුදුම සහගත එකක් වෙනවා. හැබැයි ඔයා ඔයාගේ ව්‍යාපාරය ඇතුලේ ඉතාම සාධාරණව නිවැරදි මාර්ග ඔස්සේ ඔයාගේ පාරිභෝගිකයන්ට ඔයාගේ නිෂ්පාදනය උපරිම ගුණාත්මක භාවයෙන් ලබා දෙනවා නම් ඔයාගේ ව්‍යාපාරයේ අවසානය සාර්ථකයි වගේම ඒ සාර්ථකත්වය සදාකාලිකයි. ව්‍යාපාර වගේම අපේ ජීවිතේ අද අපි ගන්න පුංචි තීරණ වලින් තමයි අනාගතේ අපිට විශාල ප්‍රතිඵල ලැබෙන්නේ. ඒක යහපත් වගේම අයහපත් තීරණ වලටත් පොදුයි කියන එක ඔයා මතක තියාගන්නම ඕන. බොහොම පොඩි තැන්වලින් පටන් අරන් ලෝකෙම දිනපු මිනිස්සු අනන්තයි අප්‍රමාණයි. ඒක නිසා ආයෙත් මම කියන්නේ මොන දේ වුණත් ආරම්භය වැදගත් නැහැ. අවසානයයි වැදගත්. අතාරින්න එපා. අල්ලගෙන ඉන්න. ඔයා ජීවිතේ දිනන දවස් වැඩි ඈතක නැහැ. අදට ගිහින් එන්න. ඔයාගේ ලස්සන ජීවිතේට ජයෙන් ජයම වේවා.